අදත් පිළිගන්නවා unlock.lk YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එක charge වෙන්න වෙලා යනවා නම් ටිකක් පරක්කු වෙනවා නම් ඇයි මේකට හේතුව මොකක්ද කියලා තමයි කතා කරන්න යන්නේ. ඉතින් මේකට මම ෆෝන් එකේ අවුලක් නැත්තම් විසඳුම් කීපයකුත් දීලා තියෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් මේකට මම පාවිච්චි කරනවා software එකක්. මේකේ නම ඇම්පියර් කියන software එක තමයි මේ පාවිච්චි කරන්නේ. මම ඒක run කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඇම්පියර් software එකේ interface එක තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ෆෝන් එක charge වෙන්න වෙලා යනවා නම් දැන් මේකේ මෙන්න මේ උඩ පෙන්නන්නේ මිලි ඇම්පියර් ගාන discharge වෙන මිලි ඇම්පියර් ගාන තමයි පෙන්නන්නේ. මෙතන status එකේ ඔයාලට පේනවා ඇති. උඩින්ම තියෙනවා discharging කියලා. discharging වෙන ඇම්පියර් ගාන තමයි මේකේ පෙන්නන්නේ. මිලි ඇම්පියර් 380ක වේගකින් discharge වෙනවා. හරි. අපි දැන් බලමු මේකට කේබල් එකක් ගහලා මේ fast charging කේබල් එකක් fast charging power supply එකකින් power එක දෙන්න යන්නේ මම දැන්. ඔන්න power එක දුන්නා. දුන්නාම මේකේ ඔන්න මේ විදිහට වෙනස් වෙනවා measuring කියලා වැටිලා ඩිටෙක්ට් වෙනවා මෙයා charge වෙන්න යන්නේ කියලා. බලමු මෙයා charge වෙන වේගය කොහොමද කියලා. ඔන්න බලන්න මෙයා දැන් fast charging adapter එකකින් දුන්න හින්දා මෙයා මිලි ඇම්පියර් දෙකක ඒ කියන්නේ මිලි ඇම්පියර් 2170ක වේගයකින් charge වෙනවා. ඒ කියන්නේ ඇම්පියර් දෙකක් කරන්ට් එක ඉතාමත් වේගයෙන් charge වෙනවා මේක. ඔයාලට පේනවා ඇති. සාමාන්‍යයෙන් මේ විදිහට charge වෙන්නේ නැති වෙනවා නම් මේකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි චාර්ජරේ අවුලක් තියෙන්න පුළුවන්. චාර්ජරේ අවුලක් තියෙන්න පුළුවන්. චාර්ජරේ අවුලක් තිබ්බොත් මේ විදිහට මිලි ඇම්පියර් 1000ක් 2000ක් යන්නේ නැති චාර්ජරයක් නම් fast charging නොවන චාර්ජරයක් නම් මේ ඇම්පියර් ගාන අඩු වෙනවා. විශේෂයෙන්ම මේ විදිහට මිලි ඇම්පියර් 2000 3000 යන්නේ fast charging charger වල තමයි ගොඩක් වෙලාවට යන්නේ. normal charger වල නම් මිලි ඇම්පියර් 1500 1800 ඔය වගේ තමයි උඩරිම යන්නේ. එතකොට ඒකත් අඩු වෙනවා. මේකේ කේබල් එකේ ක්වොලිටිය ඔයාලගේ පාවිච්චි කරන කේබල් එකේ ක්වොලිටිය අඩු වුණොත් එහෙම චාර්ජර් එක කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. මේකේ කේබල් එක බලන්න ඕනේ. හොඳ චාර්ජර් එකකට ගහලා මේක හොඳ ඇම්පියර් ගානකින් charge වෙන්න පුළුවන් කේබල් එකක්ද තියෙන්නේ කියලා. ඔය කාරණා දෙක තමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම charge වෙන්න නොවෙන්න නම්. ඉතින් ඊට අමතරව සමහර වෙලාවට ෆෝන් එකේ ගැටලුත් මතුවෙනවා. මේ ලොකු ඇම්පියර් ගානකින් charge වෙන්නේ නැති ගැටලු. ඒක බලන්න ඕනේ මොන charger එක ගහවත් මොන කේබල් එක ගහවත් සමහර විට ෆෝන් එක charge වෙන්නේ ඉතාමත් අඩු වේගකින් පැය ගාණක් සමහර විට දවසම යනවා charge වෙන්න. එහෙම ප්‍රශ්නක් තියෙනවා. එතකොට charger එක මාරු කරලත් හරි ගියේ නැත්නම් ඒක ෆෝන් එකේ ගැටලුවක්. ඉතින් අපි ප්‍රධාන වශයෙන්ම බලන්න ඕනේ. ඉතින් හොඳ චාර්ජරයක් ඉස්සෙල්ලාම ගහලා බලන්න ඕනේ. චාර්ජරයක් සහ කේබල් එකක්. විශේෂයෙන්ම කේබල් එකයි චාර්ජරයි දෙකම මාරු කරලා බලන්න ඕනේ. මාරුවෙන් මාරුවට මේ චාර්ජරේ ගැටලුවක් තියෙනවද කේබල් එකේ ගැටලුවක් තියෙනවද නැත්නම් ෆෝන් එකේද ගැටලුව තියෙන්නේ කියලා. ඉතින් මේකට පාවිච්චි කරන්න පුළුවන් software එක තමයි මේක. මේ ඇම්පියර් කියන මේ උඩ නම තියෙන AMPERE කියන නමින් තමයි ඔයාලට මේක Play Store එකෙන් ගන්න පුළුවන් free version එකක්. ඒකේ මේ විදිහට ඇම්පියර් ගාන charge වෙන ඇම්පියර් ගාන දක්වනවා. එකෙන් ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් ෆෝන් එකේද ගැටලුව තියෙන්නේ චාර්ජරේද කේබල් එකේද කියලා. හරි අලුත් වීඩියෝ එකකින් අපි අලුතෙන් නැවතත් හම්බ වෙමු. එතකන් සුබ දවසක්.